ආයුබෝවන්. අද මගේ සංචාරක දිනපොතෙන් මම ඔයාලව කැඳවාගෙන යන්නේ අපේ උරුමේ සුවිශේෂ ස්ථානයක් පිළිබඳ තොරතුරු ඔයාලත් එක්ක බෙදා ගන්නට. ඒ තමයි ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය. මේ විහාරස්ථානයේ පිහිටි ප්‍රදේශය ගැන කතා කළොත් ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ නාරම්මල කුලියාපිටිය මාර්ගයේ කිලෝමීටර 3ක් වගේ එනකොට අපිට හම්බෙනවා කඩහක පොළ හන්දිය. එම හන්දියට ආසන්න බොරළුවල ග්‍රාමයේ පිහිටා තියෙන්නේ මේ කියන විහාරස්ථානය. ඇත්තටම කියනවා නම් සුප්‍රසිද්ධ කරගහ ගෙදර අම්බලමට පිවිසීමට පෙර ඒ කියන්නේ ප්‍රවිෂ්ඨ මාර්ගයේ යන අතරතුර මනරම් වෙල්යායක් හා ගල් තලාවක් මත ඉදිකළ ඇති ස්ථානයක් වශයෙන් මෙම විහාරස්ථානය අපට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් හරිම නිස්කලංක වගේම ඉතාමත්ම ලස්සන වටපිටාවක් තමයි මේ පන්සල පුරාවට දකින්නට ලැබෙන්නේ. විශාල වෙල්යායක් ඉදිරිපිට මේ විහාරස්ථානයේ පිහිටවලා තියෙනවා. විහාරස්ථානයට ඇතුළු වන මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණෙනකොට අපිට දක්නට තියෙන්නේ ඊ타මාත්ම පහන් සිතින් අප දෙස බලා සිටිනා අවකන බුදු පිළිමේ අනුරුවක් නැතිනම් හිඳි පිළිම වහන්සේගේ පිළිරුවක්. ඒ ඊ타ම සංසුන් ඉරියව්වෙන් අප දෙස බලා ඉන්නවා. ඕගොල්ලන්ට දැක ගන්නට පුළුවන්. පුරාණ විහාරයක් වුණත් වර්තමානයේ පවතින ආකාරයට හරිම අපූර්වට ලස්සනට හිත නිවන වටපිටාවක් ගොඩනැගෙන්නේ මෙහි නායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම සහ උත්සාහය මත කියලා තමයි මට දැනගන්නට ලැබුණේ. මෙම ස්ථානයට පැමිණෙන ඔබට මුලින්ම දැකගත හැකි වන්නේ අවකන බුදු පිළිම වහන්සේගේ අනුරුවක් වශයෙන්
තියෙන හිටි පිළිමය. බැතිමතුන් සියලු දෙනාට එම ස්ථානයට ගොස් මල් පහන් පූජා කිරීම පහන් සිත් උපදවා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මෙම හිටි බුදුපිළිම වහන්සේට අමතරව මෙහි පැමිණෙන බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට තවත් බොහෝ දේවල් තියෙනවා. ධාතු මන්දිරය, චෛත්‍ය, ඒ වගේම බෝමළුව, ඉපැරණි විහාරස්ථානයක වන මෙම විහාරස්ථානය තුල ඔබට දැක ගැනීමට හැකි වෙනවා. අනෙක් විහාර වගේම සුප්‍රසිද්ධ ස්ථානයක් නොවුනත් මෙම විහාරස්ථානය දක්නට ලැබෙන නිස්කලංක බව සහ සුන්දරත්වය නම් ඊටම වටිනවා. ඔබේ සංචාරයේදී ඉපැරණි කරගහගෙදර අම්බලම නැරඹීමට වගේම මෙම විහාරස්ථානයේ පිවිසීමටත් අමතක නොකරන්න. සංචාරයේ යෙදෙන්නෙක් නම් මෙම විහාරස්ථානයේ වගේම කරගහගෙදර අම්බලම නැරඹීමටත් අවස්ථාව උදා කරගන්න ඔයාලට පුළුවන්. ඇත්තටම බුදු පිළිමේ පසු කරගෙන යන ඕගොල්ලන්ට ඊළඟට එන්න තියෙන්නේ මේ චෛත්‍යයත් එක්කලා තියෙන බෝ මළුවට ඕගොල්ලන්ට දැක් ගන්න පුළුවන් ඊටා විශාල නොඋනත් ඊටාත්ම අලංකාර විදියට නිර්මාණය කරන ලද මේ චෛත්‍යයත් ඊළඟට ඒ චෛත්‍යය පහු කරපුවාම අපි ඊළඟට පිවිසෙන්නේ ඇත්තටම බෝධිය ආශ්‍රිතව තියෙන බෝ මළුවට. ඕගලන්ට දැක ගන්න පුළුවන් මේ බෝ මළුව අවට ඒ කියන්නේ අටවිසි බුද්ධ පූජා පවත්වන බුදු කුටි 28ක් මෑත කාලයේ නිර්මාණය කරලා කියලා අපිට තේරෙනවා බලනකොටම. ඉතින් ඇත්තටම ඒවා හරි ඉතාමත්ම අලංකාර විදියට නිර්මාණය කරලා තියෙනවා. මෙම ස්ථානයට එන ඕගොල්ලන්ට මෙම සියල්ල දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. බෝමළුවත් චෛත්‍යයත් පසු කරගෙන යන අපිට ඊළඟට දක්නට ලැබෙන්නේ ඊටමත් විශාල නොඋනත් තරමක විහාරස්ථානයට උචිත ආකාරයෙන් සාදා නිම කොට ඇති ඉපැරණි වනමඩුව තමයි මේ දක්නට ලැබෙන්නේ ඕගලන්ට. ඕගලන්ට පේනවා ඒ වනමඩුව කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඊට අමතරව මීට එහා පැත්තෙන් තියෙනවා විහාරගේ. ඒ විහාරගේ වෙත පිවිසෙනකොට අපිට බලා ගන්න පුළුවන් එහි ඉතාමත්ම අලංකාර විදිහට සිතුවම් සහ ඊළඟට ඒ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. අපි යමු ඒ ස්ථානයට විහාරස්ථානයේ තුල ඒ විහාර මන්දිරය තුල කොහොමද ඒ නිර්මාණ කරලා තියෙන්නේ කියලා බලන්න. ස්ථානයේ පිවිසුමෙන් ඇතුළට අපි එහෙම යනකොට දක්න ලැබෙනවා ඉතාමත්ම අලංකාර විදිහට මේ විහාරස්ථානයේ ඇතුලේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. මට බලන්න පුළුවන් සාමාන්‍ය සියලුම පන්සලක විහාරස්ථානයක දක්න ලැබෙන විහාරගයක තියෙන සිතුවම් මකර තොරණ ඊළඟට ඒ වගේ තියෙන චිත්‍ර අනිකුත් විහාරස්ථානවල වගේම මේ විහාරස්ථානය තුල නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අපි අතුරට ගියාම එහි අභ්‍යන්තරයේ ඇති විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවත් ඒ වගේම ඒ වටා ඇති අනිකුත් බුද්ධ ප්‍රතිමාත් අපිට දැක ගන්න පුළුවන්. ඒවා ඊටමත් අලංකාර ලෙස පින්තාරු කරලා ඒවා අලුත් වැඩියා කරලා ඊටමත්ම සිත් ගන්නා සුළු විදිහට ඇත්තටම මේ විහාරස්ථානයේ මේ විහාරගිය ඇතුළු නිර්මාණය සිදු කරලා තියෙනවා. විහාරගියේ එළියට ආපු මාහට දක්වන්න ලැබුණේ මේ අවට පරිසරය. ඊටාත්ම හරි නිස්කලංක වගේම මේ සිත් ගන්නා සුළුයි. ඇත්තටම කෙනෙකුට ආවහම මෙහි ආරම්භයේ තියෙන මකර තොරණ ගාව ඉඳන් විහාරස්ථානයේට සාමාන්‍යයෙන් මීටර 75ක් පමණ දුරක් ගෙවාගෙන ඇවිල්ලා තමයි
මේ ගල්තල උඩ තියෙන මේ විහාරස්ථානයට එන්නට තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි අවට පරිසරය වගේම විහාරස්ථානයත් ඕගොල්ලන්ට ආවොත් මේ වටිනා විහාරස්ථානය දැක බලාගෙන ඒවා වැද පුදා ගැනීම අවස්ථාව උදා වෙනවා. ඉතින් මාගේ සංචාරයේදී ඔබටත් ආරාධනා කරනවා මෙම පරිසරයට සහ ඊතා සුන්දර මෙම විහාරස්ථානය දැක බලා වැඳ පුදා ගන්නා ලෙසට. තවත් මෙවැනි වටිනා කියන උරුමයන් නැරඹීමට මාගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම කමෙන්ට් තීරුවේ ඔබගේ අදහස් ඔබගේ යෝජනා ඉදිරිපත් කරනා ලෙසත් ඉල්ලා සිටිනවා. තවත් මෙවැනිම සුවිශේෂී ස්ථානයක් සමගින් ඔබ මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. මම රුවන්. ඔබට ස්තුතියි.